ඉතින් තාමත් ඔයගොල්ලෝ ශ්‍රී ලංකා රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා නැත්නම් ඉතින් ඔන්න අපි එකට ගියා. ඉතින් ඔයාලට මම ඒකේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ඇත්තටම හරිම රසයි. මොකද අපි ඒකේ ගත්තේ සිග්නේචර් සෝස් එක. ඒ කියන්නේ ජෙෆ්නා ටේස්ට් එකට තමයි අපි අපේ බනානා ලීෆ් එකේ සීෆුඩ්ස් ප්ලැට් එක ගත්තේ. ඉතින් අපිට ඩුබායි වලත් ලංකාවේ රසෙම කන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ ශ්‍රී ලංකා රෙස්ටෝරන්ට් එකට යන්න සීෆුඩ් කාලා ඉන්න කැමති කට්ටියට. ඉතින් බනානා ලීෆ් එකේ දාලා අපිට සීෆුඩ් ප්ලැට් එක ඒගොල්ලෝ සර්ව් කරනවා. අපිට කජු නැත්නම් ජෙෆ්නා ඒ සෝස් එක අපිට කැමති විදිහට ගන්න පුළුවන්. ඒ කජු එක නම් මම ගොඩක් තැන්වල try කරලා තියෙන. ඒක ගොඩක් ස්වීට් රසක් තමයි තියෙන්නේ. හැබැයි ජෙෆ්නා එක අපේ රසට ස්පයිසි අපිට මීඩියම් ඒ වගේ චූස් කරන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම මීඩියම් ගත්තේ මොකද පොඩි කට්ටියක් ගියේ නිසා. ඉතින් ඔයාලට ඒ ස්පයිසි එක ඔයාලා කැමති විදිහට වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝගේ යන කට්ටිය අනුව meal for 2 ඒ කියන්නේ meal for 3 ඒ වගේ ඒගොල්ලන්ගේ තියෙනවා 2 for 6 2 for ඒ කියන්නේ 1 to 2 ඒ වගේ වෙන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ විදිහට ගන්න පුළුවන්. අපි කරේ servings ඒ කියන්නේ 2 to 4 ගත්තා. ඊට අමතරව අපි කරේ අපටයිසර් විදියට අපේ favorite dynamite shrimp එක ගත්තේ. ඊට අමතරව අපි squids ගත්තා. ඉතින් අපි කරේ ඊට ඒ කියන්නේ අපි ලොකු කට්ටිය හරක් හිටපු නිසා අපි කරේ අපි meal for 4 අරගෙන ඊට අමතරව අපි කරේ shrimp 1 kg squids 1 kg ඊට අමතරව අපි sweet corn ගත්තා. ඉතින් ඒ නිසා අපිට ඇත්තටම කෑම වැඩි වුණා. මොකද ඒගොල්ලෝ unlimited white rice ඒ වගේම unlimited soft drinks ඒ කියන්නේ ice tea දෙනවා. ඉතින් ඔයාලට ඒක නිසා ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ වෙනම ගන්න. ඒ වගේම අපේ ආසම පොල් සම්බෝල දෙනවා. ඇත්තටම අපි ඒගොල්ලන්ට රික්වෙස්ට් කරා ඉක්මනින්ම රෝස් පාන් එකට ඇඩ් කරන්න කියලා. මොකද සුදු බත් වලට වගේම රෝස් පාන් එකත් එක්ක යන නිසා ඉතින් ශ්‍රී ලංකා රෙස්ටෝරන්ට් එක මම highly recommend කරනවා.